ඈනිවරුන්ට හා පියවරුන්ට සුවිශේෂී දවසක්. ඉතින් ඒ ලස්සන දවසේ ඔබ සැම ඇමතීමටයි මාගේ මේ සූදානම. ඒ සඳහා අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසර ඉල්ලා සිටිමි. පාට පිරුණු නැවුල් ලොවට නුඹ ගියතින් එයයි සතුට. කන් දුන්නොත් අපේ බසට වරදින්නෑ පුතේ නුඹට. එය ඔවුන්ගේ නිමල ප්‍රාර්ථනාව. ලදරුවන්ට වැටි වැටි නැගිටින්නට දෙමව්පියන් උදව් කරන්නේ යම්සේද සමාජයේ දරුවන්ට නොඇටී සිටීමට අවශ්‍ය ශක්තිය පන්නරය ලබා දෙන්නේ ගුරු මව්වරුන් පියවරුන් ඔබ හැර වෙන කවුරුන්ද? එසේනම් අවසරයි එවන් වූ ගුරු මව්වරුන් පියවරුන් පිළිබඳ වදන් පෙළක් ඔබ හමුවේ ගෙනහැර පෑමට. ලදරුවන්ට වැටි වැටි නැගිටින්නට දෙමව්පියන් උදව් කරන්නේ යම්සේද සමාජයේ දරුවන්ට නොඇටී සිටීමට අවශ්‍ය ශක්තිය පන්නරය ලබා දෙන්නේ ගුරු මව්වරුන් පියවරුන් ඔබ හැර වෙන කවුරුන්ද? එසේ සහෝදර සහෝදරියනි, ගුරුවරයා කියලා කියන්නේ දරුවන්ට විටක මවක් පියෙක්. ඒ විතරක් නෙමෙයි. තවත් විටක උපදේශකයෙක් ආරක්ෂකයෙක්. තවත් සමහර වෙලාවල් වලට දරුවාගේ සමීපතම මිත්‍රයෙක්. එතනින් නොනවති අපේ ගුරු බවතුන් උත්සාහ කරන්නේ අපිව අඳුරෙන් ආලෝකයට රැගෙන යාමටයි. තමන් දරුවක් නම් තමාගේ සිසු දරු දැරියන් මේ ලෝකයේ බබලන සූර්යාවරු දැකීම ඔවුන්ගේ අභිප්‍රායයි. ඔයාලට මතකද අපි පාසලට ආපු මුල් දවසේ අම්මා නැහැ කියලා නද්දි අපිව වඩාගෙන නැලෙව්වේ අපේ ගුරුවරු. ඒ විතරක් නෙමෙයි අකුරක්වත් නොදැන පාසලට අඩිය තිබූ අපිට ශිල්ප සතර කියාදී යහමකට ගත්තේ අපේ ආදරණීය ගුරුවරු. කෙටියෙන්ම කියනවා නම් තමන්ගේ නොවන දරුවෙකුගේ සාර්ථකත්වය දැකලා සතුටු වන චරිතයක් වේ නම් ඒ ඔබෙන් පමණයි. අද දිනය සියලුම සිසු දරු දැරියන් වෙනුවෙන් සුබ පැතුම් එක් කරන අතර මේ දිනය සියලුම ගුරු මව්වරුන්ට හා පියවරුන්ට උපහාරයක්ම වේවා කියා මා නිහඬ වෙනවා. සියලු දෙනාටම ස්තුතියි.